ආයුබෝවන් ළමයි. අද අපි සාකච්ඡා කරන්නේ වීජ භාගවල අනුමාන ප්‍රශ්නයක්. ඉතින් අපි වීජ භාග ප්‍රශ්නට යමු. මෙතන පෙන්නලා තියෙනවා දෙක බෙදීම x ධන 4 ගුණ කිරීම x වර්ගය ධන 4x බෙදීම 5. හරි. එතකොට මෙයාගේ දෙක x ධන 4 right. මෙයා ඔහොම තියෙනවා. හැබැයි මෙයාගේ x වර්ග ධන 4x. ඒ කියන්නේ මෙයාගේ පොදු x කියන එක්කෙනා අපි එළියට ගත්තොත් මෙතන එන්නේ x ධන 4. එහෙමනම් මෙතනින් එනවා x ධන 4 බෙදීම 5. හරි. දැන් ඔයාලට පේනවා මේ පොදු සංඛ්‍යාව x ධන 4 මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට 2x ගෙන් ගුණ වුණාම 2x මෙතන 1යි තියෙන්නේ පුතේ. 5 එකෙන් ගුණ වුණාම 5යි. මෙයා තමයි අවසාන උත්තරේ. right. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු. හරි. දැන් අපි කලින් ගාන හදලා ඒක කොටසක් ඔයාලට තේරුණා. දැන් මේ ගාන බලමු. මේ ගානේදී වෙන දේ තමයි පුතේ දැන් මෙයා a වර්ගය ඍණ 9. දැන් මේ ගාන සලකද්දී a වර්ගය ඍණ 9 බෙදීම 5යි a ගුණ කිරීම 2යි a ඍණ 4 බෙදීම a වර්ගය ධන a ඍණ 6 කියන කොටස් ටික එනවා පුතේ. දැන් a වර්ගය ඍණ 9 මෙයා සාධක වලට අපි ගමුකෝ. a වර්ගය ඍණ 9. ඔයාලා දන්නවා a වර්ගය ඍණ 9 කියන එක කෙනා 3a වර්ගය. හරි මම මේකටත් වීඩියෝ එකක් දාන්නම් මේ වර්ග සංඛ්‍යා හැදෙන විදිය 3a වර්ගය 9යි 4a වර්ගය 16යි 1a වර්ගය 1යි 2a වර්ගය 4යි ඔන්න ඔය විදියට එනවා. හරි මම ඒකටත් පොඩි ෂෝට් වීඩියෝ එකක් දාන්නම්. right. එතකොට දැන් මෙයාව a ඍණ 3යි a ධන 3යි සාධක වලට වෙන වෙලා යනවා. හරිනේ? right. එයා හරි මෙයා හරි. දැන් මෙතන 2යි ඍණ 4 පොදු සංඛ්‍යාව 2යි කියලා ගත්තොත් a ඍණ 2. හරි? පොදු සංඛ්‍යාව 2යි කියලා එළියට ගත්තොත් 2 වරක් a ඍණ 2. right. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි a වර්ගය ධන a ඍණ 6. දැන් මෙතනදී මේකත් පුතේ දැන් අද ඉගෙන ගන්න දරුවෙක් නම් මේ කොටසට මම වෙනම වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහදී ඒ කොටස බලන්න. මේ කොටස සාමාන්‍ය දැනුමක් තියෙන ළමෙක් මේ කොටස දන්නවා. මේ මැද පදය ධන a ඇවිල්ලා තියෙනවා. අවසාන පදේ ඍණ 6. එතකොට මැද පදය අපි දන්නවා a වර්ගය දැන් අපි මෙයා ඒ විදිහටම ගන්නවානේ. a වර්ගය මැද පදේ හැදෙන්න ඕන a කියලා. එතකොට 6 හැදෙන ක්‍රම මොනවාද? 3 2කින් ගුණ කරොත් 6යි. හරි? හැබැයි 3 2කින් ගුණ කරලා ධන එකක් ඉතුරු වුණොත් තමයි මෙතන ධන a එන්නේ. එහෙමනම් අපි ගන්නවා ධන 3යි ඍණ 2යි. එතකොට ධන 3යි ඍණ 2යි ඍණ 6ක් එනවා. ධන 3 ඍණ 2කින් ගුණ වුණාම ඍණ 6ක් එනවා. ධන 3ෙන් ඍණ 2ක් ගියාම ධන එකක් ඉතුරු වෙනවා. හරි? එහෙමනම් මෙතනදී අපි දන්නවා ධන 3යි ඍණ 2යි ඍණ 6යි. මේ කොටස් වලට මම මූලික අවදී ඉන්න දරුවන් වෙනුවෙන් තවත් වීඩියෝස් ඉස්සරහදී දෙන්නම්. අපි දැනට මේ ගාන හදන විදිහ හොඳට බලාගමු. හරි. එතකොට මෙයාගේ පුතේ a කියන එක්කෙනා එළියට ගන්නවා. a ධන 3යි මෙතනදී ඍණ 2 කියන එක්කෙනා එළියට ගන්නවා. ඍණ 2 එළියට ආවට පස්සේ පුතේ මෙතන එන්නේ a ධන 3ක් විදිහට. හරි. එතකොට මෙතන එක සාධකයක් a ධන 3 කියන එක්කෙනා එනවා. ඊළඟ සාධකේ a ඍණ 2 පුතේ. හරි. දැන් අපි මේ ස්ථාන වලට ආදේශයක් දෙමු. හරි. දැන් ඔයාලා දන්නවා a වර්ගයේ ඍණ 9 කියන්නේ කවුද? a ඍණ 3 a ධන 3 බෙදීම 5යි ගුණ කිරීම 2යි a ඍණ 4 මේ තියෙන දෙක වරක් a ඍණ 2 මෙතනදී a ධන 3 a ඍණ 2 හරි. එතකොට උඩයි යටයි බලන්න. හරි උඩයි යටයි බලන්න. a ඍණ 2ට මේ a ඍණ 2 කැපිලා යනවා. මොන කරා. හරි. පැහැදිලිනේ? a ධන 3ට a ධන 3ක් කැපෙනවා. හරිනේ? වැඩේ ගොඩනේ. 2 ගුණ කරා a ඍණ 3යි බෙදීම 5යි. මෙන්න අවසන් උත්තරය. හරි. මේක දැන්ට හදාගමු ළමයි. මම මේ
කොටස් කෙරුණු කොටස් මතක් කරන පොඩි පොඩි ෂෝට් දාන්නම් වීඩියෝස් දාන්නම් එතකොට ඔයාලා මේ වැඩ ටික හරියට කරගෙන යන්න හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු ජය වේවා